සාමාන්‍යයෙන් මිනිසෙකුගේ ජීවිතේ ස්තුති කිරීමට කාරණාවන් තිබෙනවා. තව මිනිසෙක් තමාට කරන උදව්වක් කරනකොටගෙන අපි මේ මිනිසයාට ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ඒ මිනිසයාට යම් ක්‍රියාවකින් නැවත ගෞරව කරන්න උත්සාහ කරනවා. බයිබලයේ අපිට බලන්න පුළුවන්, දකින්න පුළුවන් කොටස් කීපයක් තිබෙනවා. එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ග රාජ්‍යයට ස්තුති කරපු අවස්ථාවක්. ඒ ස්තුති කිරීම කරනකොටගෙන මිනිසයාගේ ජීවිතවල සිදු වුණා වූ ක්‍රියාකාරකම් ගැන අපි කීපයක් බලන්න යමු. සුදු යහන් පොතේ උන්වහන්සේගේ වචනේ සඳහන් වෙනවා. උන්වහන්සේ ලාසරස්ව නැවත නැගිටවන්න යනවා. ඒ ලාසරස් කියන මිත්‍රයා මරණින් ඉන්න අවස්ථාවේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ ස්ථානයට ගිහිල්ලා ස්වර්ගයේ දෙස බලා උන්වහන්සේ ස්තුති කරනවා. නමුත් ඒ අවස්ථාවේ දකින්න පුළුවන් ලාසරස් නැගිටලා නැහැ. ඒ හාස්කම සිදු වෙලා නැහැ. නමුත් උන්වහන්සේ ඊට ප්‍රථමව ස්වර්ගයට ස්තුතිවන්ත වෙනවා. ඒ උන්වහන්සේ ඇදහිල්ලෙන් සහ අනාගතය ගැන තිබුණු දැක්ම කරනකොටගෙන උන්වහන්සේ ස්වර්ගයට නැත්තම් ඒ ආත්මය දුන් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ ක්‍රියාව කරනකොටගෙන ලාසරස්ව දෙවියන් වහන්සේ නැගිටවනවා. මරණයෙන් නැගිටලා ලාසරස් එළියට එනවා. ඒ ස්තුති දීම ජේසුස් වහන්සේ ස්වර්ගයට ස්තුති කරන ආකාරය අවට මිනිසයන් හොඳින් බලාගෙන සිටියා. ඒ මිනිසයන් මේ ගැන පුදුම වෙලා හිටියා. නමුත් ඒ මිනිසයන්ගේ හදවතට නැත්තම් මනසට ජේසුස් වහන්සේ දැනෙන්නේ සැලසුවා ඒ ස්වර්ග රාජ්‍යයේ මිනිස්සෙක් කරන ප්‍රශංසාව නැත්තම් මිනිස්සෙක් කරන ස්තුති කරනකොටගෙන ස්වර්ගයේ ක්‍රියාවන් වෙනස් වෙන්න යනවා. නැත්තම් ස්වර්ගයේ මහිමය මේ පොළවේ නිදහස් වෙන්න යන බව. මොකද පොළවේ මරණයෙන් නැගිටපු බවක් මිනිසයන් සඳහන් වෙන්නේ. ඒ අවස්ථාවේ අපිට දකින්න පුළුවන් ලාසරස්ගේ සහෝදරි මාර්තා ජේසුස් වහන්සේට කියනවා ස්වාමිනී දැන් ඒ නරක වෙලා ගඳ ගහනවා ඇති කියන සැකය ඒ ඇදහිල්ල නැතිකම ඒ ඔවුන්ට තිබුණා. නමුත් ජේසුස් වහන්සේ කියනවා ඔබ විශ්වාස කරොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නවා කියලා. ඒ වගේම තව අවස්ථාවක් අපිට දකින්න පුළුවන් සුදු බයිබලයේ මිනිසයන් 5000කට වැඩි ප්‍රමාණයක් 4000කට වැඩි ප්‍රමාණයක් ජේසුස් වහන්සේගේ දේශනාවල් අසමින් උන්වහන්සේ සමග සිටියා. ඒ අවස්ථාවේදී ජේසුස් වහන්සේට අවශ්‍ය වුණා මේ මිනිසයන්ට ආහාර වේලක් දෙන්න. ඒ වෙලාවේදී ගෝලයන්ගෙන් ජේසුස් වහන්සේ අහනවා මොනවද ඔබ ළඟ තිබෙන්නේ කියලා. ගෝලයෝ උන්වහන්සේට කියනවා අපි ළඟ රොටි 7කුත් මසුන් ප්‍රමාණයකුත් තිබෙනවා කියලා. ඒ අවස්ථාවේ අපිට දකින්න පුළුවන් ජේසුස් වහන්සේ රොටි ස්වල්පේ නැත්නම් රොටි 7 අරගෙන උන්වහන්සේ ස්වර්ගයට ස්තුතිවන්ත වෙනවා. ඒ කැමරට දීමට ප්‍රථමයේ උන්වහන්සේ ස්වර්ගයට ස්තුති කළා රොටි කඩලා ගෝලයන්ට දෙනවා මේ බෙදන්න කියලා. ඒ ගෝලයන් ඒ බෙදෙන අවස්ථාවේදී ඒ රොටි 7 ඒ 4000ම කාලා ඒ හිටපු අනිත් අයත් කැම කාලා කූඩා 7ක් පුරවගත් බවට. ඒ කූඩා 7 පුරවගත් බවෙන් උන්වහන්සේ සඳහන් කරනවා ස්වර්ග රාජ්‍යයට ඔබ දෙන්නා වූ ඒ යම් ද්‍රව්‍යයක් ඇද්ද? එහෙම නැත්නම් ඔබ ස්වර්ගයට ස්තුති පූර්වකව ඔබගේ හදවතින් යමක් ඔබ දෙවියන් වහන්සේට පූජාවක් ලෙස දෙනවද? උන්වහන්සේ ඒක සත්ගුණයකින් වැඩි කළා ඔබට ආශිර්වාදයක් කොට දෙනවා. මන්ද ඒ සෙනග 4000 කෑම කාලා ඉවරුණාට පස්සේ රොටි පිරිච්ච කූඩ 7ක් ගෝලයන් විසින් තමයි රැගෙන යන්නේ. නැත්තම් ගෝලයන්ට තමයි ඒක ජේසුස් වහන්සේ අවස්ථාව දෙන්නේ ඒ ආශිර්වාදය ලබා ගන්න. ඔවුන් රොටි 7ක් පූජා කරා. ඒ මාපිය සෙනෙවන්ත සහෝදරිය ඔබට මට කියන්න තියෙන්නේ අපි හදවතින් ස්තුතිපූර්වකව සම්පූර්ණ මුළු සිතින් ස්වර්ගයට ස්තුතිවන්ත වෙන මිනිසෙක් විදිහට නැත්නම් ස්වර්ගයට ස්තුතිවන්ත වන ජීවිතයක් ගත කරන මිනිසෙක් නම් ඔබේ මගේ ජීවිතේ හාස්කම් නවත්වන්න බෑ. පුදුම ක්‍රියා නවත්වන්න බෑ. මන්ද ස්වර්ගයේ සැලසුම් වෙනස් කරන්න යනවා. ඔබේ ජීවිතේ මහිමාන්විත ක්‍රියාවකට ස්වර්ගයේ ගේන්න යනවා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. හිතුණෙකුගේ ජීවිතේ තියෙන ප්‍රධානම ආශිර්වාදය නම් ස්තුතිපූර්වක හදවතයි. ලෝකයේ මිනිස්සෙකුත් නැති නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අඳුනන ඔබටයි මටයි තියෙන මහඟු අවස්ථාව නම් ස්තුතිවන්ත වීමයි. මා ප්‍රිය සහෝදර සහෝදරිය ඔබේ ජීවිතේ කොපමණ අභියෝග තිබුණත් ඒ අභියෝගයේ ජය ගැනීමේ ප්‍රධාන යතුරු නම් ස්තුති කිරීමයි. ඔබ ස්වර්ග රාජ්‍යයේ ස්තුතිවන්ත වෙන්න. ඔබට ජේසුස් පිටයි.